හායි මම ගෝසිත ශ්‍රී ලංකන් මෙනුවල වැඩිය දකින්න නැති රෙසිපි එකක් වුණත් රාබු කියන්නේ ගොඩක් හොඳ කෑම. ඉතිං මම අද ඔයගොල්ලොන්ට රාබු තෙල්දාන විදිහ කියර දෙන්න යන්නේ. ඔයා රාබු කන්න කැමති කෙනෙක් නම් මගේ මේ ක්‍රමයටත් රාබු තෙල්දාල බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව මේ රෙසිපි එක හදන විදිහ බලන්න යමු. අද මම මේ රෙසිපියට අරන් තියෙනවා රාබු ග්‍රෑම් 250ක්. මම මේ ටික හොඳට පිරිසිදු කරගෙන මේ වගේ හීනි කෑලිවලට කපාගෙන තියෙන්නේ. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා තෙල් මේසැන්ඩි දෙකක් දා ගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට අබෑට වලින් තේ හැන්දක් දා ගන්න ඕනි. දැන් තප්පර 20ක් වගේ මේ ටික හොඳට මික්ස් කරගමු. ඊළඟට මම දාගන්නවා මේ වගේ කපාගත්ත ලූණු ගෙඩියක්. ඒ වගේම පොඩියට කපාගත්ත අමුවිලිස් කරලක් දාගන්නවා. රම්පෙ කරපෙන්ච ස්වල්පයකුත් මම එකතු කරගන්නවා. කුරුතු ස්වල්පයකුත් දාගන්නවා මම. අන්තිමට මම කපාගත්ත සුදුලූණු බික් 3ක් විතර දාගන්නවා. දැන් අපි මේ ටික මික්ස් කරගෙන විනාඩියක් විතර ටෙම්පරාදු කරගමු. ඊළඟට මම මේ වගේ කපාගත්ත තක්කාලි ගෙඩියකුත් දාගන්නවා. දැන් ආයෙත් මේ ටික විනාඩියක් විතර මික්ස් කරගන්න ඕනි. ඊළඟට මම ලුණු කුඩු තේ හැන්දක් දාගන්නවා. කහ කුඩුත් තේ හැඳි කාලක් එකතු කරගන්නවා. මිරිස් කුඩු වලිනුත් මේ සැහැඳි කාලක් එකතු කරගන්නවා. ඒ වගේම තුන පහ කුඩු වලිනුත් මේ සැහැඳි කාලක් මම එකතු කරගන්නවා. මේ වෙලාවෙදිම කපාගත්ත රාබු ටිකක් මම දාගන්නවා. දැන් අපි මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනි විනාඩියක් විතර. ඊළඟට මේක පියනෙන් වහලා මදගින්දරේ විනාඩි 5ක් විතර පිසගන්න ඕනි. මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගමු. ඔයාලට මැදදී උඹලකට එකතු කරගන්න පුළුවන් නම් මේ රෙසිපි එක තවත් රස වෙනවා. දැන් ආයෙත් පියනෙන් වහලා විනාඩි 3ක් විතර මම පිසගන්නවා මේක. ඒ විනාඩි 3ට පස්සේ මම ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි කාලක් වගේ එකතු කරගන්නවා. ඒ වගේම කෑලි මිරිස් වලින් මේ සැඳි කාලක් වගේ දාගන්නවා. දැන් මේ ටිකත් හොඳට මික්ස් කරගමු අපි. ආයෙත් පියනෙන් වහලා විනාඩි 1මාරක් විතර මේක පිසගන්න ඕනි. ඔන්න මේ තියෙන්නේ දැන් විනාඩි 1මාරකට විතර පස්සේ. දැන් නම් මාරම සුවඳයි. ඉතින් අපි එහෙනම් මේ රෙසිපි එකත් හදලා ඉවරයි. බලන්නකෝ අපි මේ රෙසිපි එක කොච්චර ලේසියෙන් හැදුවද කියලා. සමහර අය රාබු කන්න අකමැති වුණත් මේ විදිහට තෙල් දැම්මහම නම් කන්න ආස හිතේ. අන්න ඒ නිසා මේක හදලා රාබු කන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාටත් අනිවාර්යෙන්ම දෙන්න. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික. එහෙනම් අපි තවත් රසම රස රෙසිපි එකකින් හමු යමු. එතකල් ඔයාලා මගේ මේ වීඩියෝ එකත් බලන්න.